කට්ටිය ගොඩක් අමාරුයි කියන කම්පියුටර් ප්‍රෝග්‍රෑම් නැත්තම් පරිගණක වැඩසටහන් කියන්නේ මොනවද කියලායි අද අපි කතා කරන්න යන්නේ. කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ a set of instructions that tells a computer what to do. පරිගණකය මොනවද කරන්න ඕනේ කියලා දීලා තියෙන විධාන සමූහයක එකතුවක්. අපිට උදාහරණයක් විදියට අපි පාවිච්චි කරන MS Word එක, ඒ වගේම කැල්කියුලේටර් එක, Google Chrome එක, WhatsApp එක, මේ වගේ අපි යූස් කරන හැම ඇප් එකක්ම නැත්නම් කම්පියුටරේ තියෙන හැම වැඩසටහනක්ම අපි කියනවා කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක අවුට්පුට් එකක් දෙන සොෆ්ට්වෙයාර් එකක් කියලා. ඒ වගේම අපි මේ කම්පියුටර් ප්‍රෝග්‍රෑම් ගැන කතා කරද්දී හොඳට මතක තියාගෙන ඉන්න ඕන දෙයක් තමයි language translators. අපි සාමාන්‍ය language translators O level A level වල තුනක් ගැන කතා කරනවා. ඒ තුන තමයි assembler, compiler and interpreter. assembler එකෙන් වෙන්නේ assembler language එකෙන් ලියන ප්‍රෝග්‍රෑම් එකක් මැෂින් එකට අඳුරගන්න මැෂින් language එකට කන්වර්ට් කරන එක. ඒ වගේම කම්පයිල් එකෙන් කරන්නේ high level language එක සම්පූර්ණයෙන්ම low level language එකක් විදියට එකවරම කෝඩින් ටික translate කරනවා. ඒ වගේ interpreter එකෙන් කරන්නේ high level language එක low level language එකක් බවට translate කරන එක. හැබැයි මේ interpreter එක translate කරන්නේ line by line. අපි ICT විෂය සම්බන්ධව කතා කරද්දී අපි පරම්පරා ටිකක් කතා කරනවා පරිගණකවල. generation of computer. ඒ වගේම generation of programming language කියලා පරම්පරා පහකුත් තියෙනවා. programming language වල පරම්පරා පහ. ඒකත් අපි first generation, second generation, third generation and fourth generation and fifth generation කියලා generation පහ හඳුනගන්න පුළුවන්. අපි මුලින්ම first generation එක ගැන කතා කරොත් first generation එකේදී භාවිතා වෙලා තියෙන කම්පියුටර් එකේ කෝඩින් සඳහා machine language එකමයි. ඒ කියන්නේ බිංදුව සහ එක ඇතුළත් කෝඩින් සිස්ටම් එකක් තමයි භාවිතා වෙලා තියෙන්නේ. මේකෙදී මේ කෝඩින් අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න පුළුවන් වෙලා තියෙන, තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙන කම්පියුටර් එකේ CPU එකට. මේ කෝඩින් ක්‍රමය කම්පියුටර් එක රන් කරන්න ඉතාමත් වේගවත් ක්‍රමයක් වන අතර මේක මිනිසාට හඳුනා ගැනීමට, මිනිසාට මතක තියාගන්න ඩිෆිකල්ට් වෙලා තියෙනවා. ඊළඟට අපි second generation එකට ගියොත් second generation එකේදී තමයි assembler language එක භාවිතා වෙලා තියෙන්නේ. මේකෙදී කලින් භාවිතා කරපු machine language එක අපිට හඳුනා ගැනීමට නොහැකි වීම නිසා assembler language එකේදී වෙනම වචන භාවිතා කරලා තියෙනවා කම්පියුටර් එකේ ප්‍රෝග්‍රෑම් එක කෝඩ් කරන්න. මේකෙදී assembler language එක කම්පියුටර් language නැත්නම් machine language එකක් බවට කන්වර්ට් කරන්න යූස් කරලා තියෙන ඩිවයිස් එක තමයි අපි කලින් කතා කරපු assembler එක. first generation එකට සාපේක්ෂව second generation එකේ code part එක මේ assembler language එක යූස් කිරීම නිසා ලේසි වෙලා තියෙනවා. ඊළඟට අපි third generation එක ගැන කතා කරද්දී third generation එකේදී English word යූස් කරලා තියෙනවා බොහෝ දුරට කෝඩින් සඳහා. මේක second generation එකට වඩා පහසු වෙලා තියෙනවා. දැන් අපි වර්තමානයේ ඉගෙන ගන්න Python කියන ප්‍රෝග්‍රෑම් එක ගොඩක්ම අපේ এডুকেෂන් සයිඩ් එකේ Python කියන ප්‍රෝග්‍රෑම් එක අපිට හැමතැනදීම වගේ අහු වෙනවා. ඒ Python කියන ප්‍රෝග්‍රෑම් එක ආරම්භ වෙලා තියෙන්නේ third generation එකේදී. ඒ වගේම C and C++ කියන ප්‍රෝග්‍රෑම් ලැන්ග්වේජස් ආරම්භ වෙලා තියෙන්නේ මෙන්න මේ third generation එකේදී. ඊට පස්සේ අපි fourth generation එකට ගියොත් fourth generation එකේදී බොහෝ දුරට මානව භාෂාවට human language එකට ගොඩක් මෙහා ෆැමිලියර් වෙලා තියෙන fourth generation එකේ programming part එක. මේක බොහෝ දුරට use කරලා තියෙන්නේ database, ඊට පස්සේ queries වගේ දේවල් සඳහායි. SQL, Oracle, MATLAB වගේ softwares අපි use කරනවා මෙන්න මේ fourth generation එකේ ඉඳන් අද වෙනකන් database. finally අපි කතා කරන්නේ fifth generation එක ගැන. මේකෙදී human language එකත් එක්ක ගොඩක් දුරට AI technology එක use වෙලා තියෙනවා. මේක අනිත් generation සියල්ලම
කෝඩින් වලට වඩා ඉතාමත් ඊසි කෝඩින් සිස්ටම් එකක් තමයි 5th ජෙනරේෂන් එකේදී අපිට දකින්න. අද අපි කතා කරපු මේ ජෙනරේෂන් ටික අනිවාර්යෙන්ම ඔයාලගේ O level A level පේපර් එකේ තියෙනවා. මෙන්න මේ ජෙනරේෂන් ඒ කියන්නේ programming languages මොන ජෙනරේෂන් එකේද පටන් ගත්තේ කියලා ඔයාලට MCQ ප්‍රශ්නයක් වුණත් එන්න පුළුවන්. ඒ ප්‍රශ්නේදී ඔයාලට ඒක මතකෙට ඉන්න මෙන්න මේ වගේ ටේබල් එකක් හදලා ඒකේ මෙන්න මේ ටික හොඳට මතක තියාගන්න කියලා මං කියනවා. ප්‍රෝග්‍රෑමින් වල ඊළඟ බේසික් ටිකත් අරගෙන ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.